ශ්‍රී ලංකා 2020 කණ්ඩායමේ නායක දසුන් ශානක ගැන මේ වෙද්දී ඉතා මුණුසුම් පුවතක් වාර්තා වී තිබෙනවා. පාකිස්තාන ප්‍රීමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා ලාහෝර් කලන්ඩර්ස් කණ්ඩායම විසින් දසුන් ශානකව පාකිස්තාන රුපියල් ලක්ෂ 75ක මුදලකට ඔහුව මිලදී ගන්නට කටයුතු කර තිබුණා. කෙසේ වෙතත් මේ වන විට පාකිස්තාන ප්‍රීමියර් ලීග් තරගාවලියෙන් හදිසියේ ඉවත් වීමට දසුන් ශානක තීරණය කර තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ දසුන් ශානක මෙවර IPL තරගාවලිය සඳහා සහභාගී වීමට බවයි වාර්තා වන්නේ. රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ තුන්නිරියව් ක්‍රීඩක සෑම් කරන්ට ආබාධයක් හේතුවෙන් මෙවර IPL තරගාවලිය අහිමි වී තිබෙනවා. ඉතින් රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ මෙම පුරප්පාඩුව පෙරවීම සඳහා දසුන් ශානකව තෝරාගෙන ඇති බවයි මේ වන විට වාර්තා වන්නේ. ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක කුමාර සංගක්කාර ප්‍රධාන පුහුණුකාරීත්වයේ දරන රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම දසුන් ශානකව එම කණ්ඩායමට එක් කර ගැනීම ඒ අනුව සුවිශේෂී වනවා. ඉතින් දසුන් ශානකව මෙවර IPL තරගාවලියේදී රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම සමගින් අපට දැක් ගැනීමට හැකිවනු ඇති. කෙසේ වෙතත් පාකිස්තාන ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක ගිවිසුම් කඩ කරමින් හදිසියේ ඉවත්වීම සම්බන්ධයෙන් දසුන් ශානකට එරෙහිව පාකිස්තාන ප්‍රීමියර් ලීගය දැඩිව කටයුතු කරනු ඇති බව වාර්තා වනවා. ඒ වගේම පාකිස්තාන ප්‍රේක්ෂකයන්ගේ දැඩි විවේචනයටද මේ වන විට දසුන් ශානක පත්ව තිබෙනවා.